සුබ දවසක් සියලු දෙනාටම. හිඩියකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු හරිම ලේසියෙන් වර්ධින්නේ නැති විදිහට සුදු අලුව හදාගන්නේ කොහොමද කියලා. මම අරන් තියෙන්නේ පිටි කිලෝ 1ක ප්‍රමාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය. අපි මේකට අරන් තියෙන්නේ තෙත කැකුළු හාල් පිටි. අපි ගන්න ඕනේ කැකුළු හාල් පිටි හොඳට හලා ගන්න ඕනේ මුලින්ම. පිටිවල තියෙන කැට නැති වෙන්න. මේ ලාවට තෙත තියෙන හාල් පිටිය හොඳට හලලා පස් යැපියක බැද ගන්න ඕනේ. තෙත ගතිය නැති වෙන කල්ම. පැයක වගේ කාලයක් හොඳට මේක හැඳි ගාමින් බැද ගන්න ඕනේ. ඊළඟට අපිට ඕනේ සීනි පැණි එක හදාගන්න. ඒකට මම වතුර අඬු කෝප්ප 3ක් වගේ ලිපේ තියලා රත් වීගෙන එද්දි ඒකට සීනි එකතු කරලා හොඳින් උණු කරගන්නවා. මම මේකට සීනි කිලෝ 1ක් අරන් තියෙනවා. මේකෙදි අපි පැණි එක උණු වෙලා ඇද්දිද බලන්නේ. පැණි එකේ නූල ඇදෙන ගානට ආවම ඒ වෙද්දි පැණි එක ලිපෙන් බා ගන්න ඕනේ. මේ පැණි එක හදාගන්න විනාඩි 20ක් 30ක් වගේ පැණි එක උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරන්න ගන්නවා ගෙදර තියෙන කජු වැට කීපයක් පුච්චලා ගත්ත කජු මද. ඒකට පොඩි වෙලාවක් යනවා. ඒ වගේම අපිට කඩෙන් ගත්ත කජු මද පොඩ්ඩක් පැදලා හරි oven එකේ දාලා බේක් කරලා හරි ගන්නත් පුළුවන්. අපිට ඊගාට තියෙන අපේ පිටි මිශ්‍රණයට කජු සහ පැණි එකතු කරගෙන හොඳට හැඳි ගා ගන්න. මේ විදිහට මතක් කරලා පිටි කොටසක් අයින් කරගන්න ඕනේ. අපිට තැටියට ඉන්න සහ අලුවයි උඩට ඉන්න පිටි ඕන වෙනවා. පැණි එකෙන් ටික ටික එකතු කරමින් එළි හැන්දක් භාවිතා කරලා හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕනේ. එක පැටියකට මිශ්‍රණය එනකම්
ඊට පස්සේ හොඳින් කලවම් කරගත්තු මිශ්‍රණය කලින් පිටි දාලා සකස් කරගත්තු තැටියක් උඩට දාන්න ඕනේ. තැටියක් උඩට දාද්දි අපි කලින් ඉතුරු කරගත්තු පිටි එකෙන් මිශ්‍රණය උඩට ඉන ගමන් තමයි මේක තුනී කර ගන්න ඕනේ. අඟලක පමණ උසට මේ මිශ්‍රණයක් තුනී කර ගන්නවා. හොඳින් පිටි තවරලා තුනී කරාට පස්සේ අපිට තියෙන්නේ කෑලි කපා ගන්න. කෑලි ටිකක් ඉක්මනට කපාගෙන වෙන් කර ගන්න ඕනේ. නැත්තම් තද වුණාම කපද්දි කැඩෙන්න බලනවා. ඉතින් මේ තමයි මම හදාගත්තේ සුදු අලුවා එක්ක පිටි කිලෝයක ප්‍රමාණයකින් අලුවා කෑලි 30ක් වගේ අපිට කපා ගන්න පුළුවන්. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකල්ම බැලුවට. ඔයාලා හදන විදිහ මීට වඩා වෙනස් නම් සහ තව ක්‍රම තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න. සුබ දවසක් එහෙනම්. නැවතත් මේ වගේම රෙසිපි එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්න.